ඇත්තටම මගේ පුතා ඇයි මේ නොකියම ආවේ මම දන්නේවත් නැහැ මගේ පුතා මම ගන්නවා කියලා කවුද වෙන්නේ නොකිය මෙව ගැන මට සමා වෙන්න මට ඉක්මනින් තාක්ෂිලාවෙන් සමහරව එන්න හිතුණා කොහොමද පියා පුතා ඔයාට දැන් ගොඩාක් මහසිත ඇතිනේ එන්න මගේ පුතා යන්නකෝ උඩු මහල් තලාවට ගිහිල්ලා මගේ පුතා ටිකක් විවේක ගන්න ඉන්නකෝ මම පියාණන්ට කතා කරලා නෑ නෑ මගේ පුතේ ඔයාට දැන් ගොඩාක් මහන්සි එන්න මගේ පුතා ඔයාට දැන් ගොඩාක් මහන්සි नमस्कार वेवा वागे पिया कौद देवी पुता कौद मगे पियानंगे सिंहासने පුතේ මම ඉන්නේ කරදරයක් සිද්ධ වුණා මගේ පුතාට මේක කියන්න විදියක් තිබුණේ කරදරයක් සිද්ධ වුණා ඔව් මගේ පියාණන්ගේ සිංහාසනේ අසුන් අරන් ඉන්න එක නා කවුද පුතේ මේ අහන්නකෝ මගේ පුතේ මේ ගැන මගේ පුතාට දැන්නුවේ නැත්තේ මගේ පුතාගේ අධ්‍යාපනයට බාධාවක් වෙන නිසා මගේ පුතේ ඔබේ පියාණන් මං අහන්නේ කවුද මෙයා කියලා ඉන්නකෝ මේ තමයි හැමේ සෙම්පතිතුමා කියන්නේ මෙයා එතකොට කොහොමගේ පියාණන් ඔබේ පියාණන් මා සමග මල්ලියන්ට ගියාට පස්සේ පියාණන්ගේ දිව කිරෙන් තරම් පැම් පිපාසයි කිව්වා මම පැන් ටිකක් අරගෙන යනකොට පියාණන්ට කුමක්ද උනේ කියලා මේ වෙන තික්වත් දන්නේ නැහැ මගේ පුතේ දෙවි නේ කියන මගේ පියාණන් අතුරුදහන් වෙලා ඔව් මගේ පුතේ ඔව් ඒක මට තාක්ෂිලාවට දන්වන්න තිබුණානේ ඔබට කෙසේ දන්නන්නද ඔය අධ්‍යාපනයේ කඩකවල් හදවතෙන් බයක් දැනුණා පුතේ ඔව් දෙවියන්ගේ අධ්‍යාපනයට වඩා මගේ පියාණන් වටිනවා ඔයාට තිබුණානේ මගේ පියාණන් රජමාලිගෙන් අතුරුදහන් වෙලා නම් එයාට කරදරයක් කරනවා මට දන්වන්න ඒත් කොහොමද මගේ පියාණන්ගේ මේ සූර්ය පිළිබඳ රාජ්‍ය ගෞරවය ආරක්ෂා කරන්නව මේ සිංහාසනේ පිටදේශක්කාරයෙක් සිටින්නේ පුතේ මේ රාජ්‍ය පාලනය කරන්නේ කෙසේද කවුද මොහු මට පැහැදිලි කරන්න පියාණන් පුතේ මේ තමයි හැමේ අමීර් කියන්නේ කවුද ඒ පුතේ ඔබ දන්නේ මොකද්ද ඒව කිව්වේ මව් දෙවියනේ මං අහන දෙයට මට පිළිතුරු අවශ්‍යයි කවුද අමීර් කියන්නේ අයියෝ ඔබ දන්නේ නැත මගේ පුතේ මේ හැමේ සම්පතතුමා කී කාලයක් අපේ මේ පවුබිමට ඇවිල්ලා කාලය ගත කරනවද සේවය කරනවද මෙයා ඇත්තටම උතුම් කෙනෙක් මෙයාට රාජ්‍ය පාලනය කරන්න පුළුවන් කෙනෙක් සියල්ලක්ම හරි ඒත් මගේ පියාණන්ගේ සිංහාසනේ ආරුට වෙලා ඇයි පුතා එහෙම කියන්නේ ඒක වැරදි ඇයි එහෙම කියන්නේ පුතේ මගේ පියාණන්ගේ සිංහාසනේ බිමට පුතා එපා ඔය හැමේ සම්පතතුමාට ඔය විදිහට කතා කරන්න එපා මව් දෙවියනේ ඔයා පැත්තකටලා හිටින්න මේක ගෞරවාන්විත සිංහාසනයක් ඒක ඇත්ත මේකේ වාඩි වෙන්න ඕනේ මගේ පියාණන් විතරයි ඒ වුණාට පුතේ මේ රාජ්‍ය පාලනය කරන ඔබේ පියතුමා නැතුවම කවුරු පාලනය කරන්නද පිටදේශක්කාරයා අහගොම් මගේ පියාණන්ගේ සිංහාසනේ බිමට පුතා ඕක නවත්තන්න ඒ විදිහට කතා කරන්න එපා පුතේ මේ රාජ්‍ය පාලනය කරන කොහොමද කතා කරන්න කියන්නේ මව් දෙවියනේ වට පිස්සු හැදිලාද මේ විදිහට පිටදේශක්කාරයෙක් සිංහාසනේ තුල වාඩි කරලා මේක බලන්න මේක රටවැසියෝ ඒව දැනගත්තොත් එහෙම මහ විල්ලැජ්ජාවක් මකදේව ඇයි ඒ විදිහට කියේ ඔබත් ඔය පැත්තට ඉඳලා කෑ ගහන්නේ මගේ පුතාට තේරුම් කරලා දෙන්න මේ රාජ්‍ය පාලනය කරන්නේ කවුද කියලා පුතා ඔබ කලබල වෙන්න එපා මගේ රත්තරන් පුතේ මං කලබල නොවි කොහොමද මව් දෙවියනේ කියන්න මගේ පියාණන්ට මොකද හිත උනේ ඔබේ පියාණන්ට කුමක් සිද්ධ වුණාද කියලා මේ වෙනත එකක් දන්නේ නැහැ මේ කිසි දෙයක් පැහැදිලි නැහැ මගේ ඔළුව අවුල් සහගතයි මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ ඇයි මගේ පුතේ ඔය බලන්න මව් දෙවියනේ මම තාක්ෂිලාවේ අධ්‍යාපනය ලැබලා අවසන් කරලා ආවේ ඔයාලා සමග සතුටින් මේ මැදුරු තුල සිටින්නයි ඒක ඇත්ත මේ බලන්න ඔයා කියනවා පියාණන් අතුරුදහන්ලු පියාණන්ගේ සිංහාසනේ වෙන කෙනෙක්ලු මේ රාජ්‍ය පාලනය කරන්න මෙන්න පිටදේශක්කාරයෙක්ලු මව් දෙවියනේ මොනවද මේ විකාර වැඩ මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න නොහැකි අනේ පුතා ඔය විදිහට කලබල වෙන්න එපා කලබල නොවි පුළුවන්ද මව් දෙවියනේ ඇයි මව් දෙවියනේ ඔයා මේ වගේ තීරණයක් ගත්තේ මේ බලන්න ඔයාට තිබුණා මේ තීරණය ගැන තවත් සිතලා බලන්න ඒ වුණාට පුතේ මේ රාජ්‍ය පාලනය කරන්නේ කවුද මගේ ඔළුව අවුල් වෙලා තියෙන පියාණන් නැතුව ඒ තියෙද්දි මං කෙසේද මේ රාජ්‍ය පාලනය කරන්නේ මව් දෙවියනේ එකක් මතක තියාගන්න කිසි කලක මගේ පියාණන්ගේ සිංහාසනේ මේ වගේ පිටදේශක්කාරයෙක් සිංහාසන වෙලා ඉන්න මං කැමති නැහැ අනේ පුතා මේක ගෞරවාන්විත සිංහාසනයක් බුදුන් 55ක් පාදස්පර්ශය කරපු පුරුණ භෝග්‍ය ශාවස්ති ගුරුවරේ රාජ්‍ය විරාජමාණයෙන් ආරක්ෂා කරපු මගේ පියාණන්ගේ ගෞරවාන්විත දේ එලෙසද කෙලසන්නද මේ වගේ කටයුතු කරන්නේ කවුද මේකට වග කියන්න ඕනේ ඔයයි වෙලා නෑනේ මෙතන කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන මොකක් හරි දෙයක් සිදු වෙලා තිබෙනවා. මෙතන මොකක් හරි දෙයක් මට සිදු වෙලා තිබෙනවා. මට තේරුම් ගත නොහැකි. මගේ පුතේ මට ස්පර්ශයක් නැහැ. ඇයි? මගේ ඔළුව අවුල් සහගතයි මව් දෙවියනේ. මොනවා? මම යමුනා නදියට යනවා. මාව වළක්වන්න එපා. එච්චරයි. ඒයි! එපා මගේ පුතා. සක්කාරයා.
ඔබටයි මම මේ කියන්නේ. පුතා උඹේ බෝන දිහා බලපුවාම මට ගොඩක් දේවල් හිතා ගන්න පුළුවන්. ඔව්. මගේ පියාණන්ට මොකක් කර අනතුරක් සිදු වෙලා තිබුණොත් මං ඔබව මරනවා. ඒක මතක තියාගන්න. ඔයා නවතින්න පුතේ. ඔයා නවතින්න. හමි මගේ පුතා ඔය කියවගෙන ගියා. එයාගේ හිතේ වේදනාවට ඔයා උව ගණන් ගන්න නැහැ නේද? දේවි. ඔයාගේ පුතා මගේ පුතා. එයාට මම ගොඩාක් ආදරේ. මක්කා උඹ කටවාගෙන හිටපන්. නෑ මම මේ කල්පනා කරුවේ. ඇයි? එහෙනම් ජේරිනාද අපේ කුමාරයාද මෙයාගේ පුතා? මගේ පුතා යමුනා නදියට ගියා තනියෙන් ගියේ. මගේ පුතා ඇත්තටම මට ආදොතර බයක් දැනෙනවා. එයාගේ ඔළුව අවුල් වෙලා කියවගෙන ගිහිල්ලානේ ගියේ. දේවි ඔයා පය වෙන්න එපා. මම හැම දෙයක්ම බලන්න. ඒ වුණාට පුතා යමුනා නදියට තනියෙන් ගියේ. එයාගේ ආරක්ෂාව මම තර කරානා. ඇත්තටම ඔව් ඒක හොඳයි. ඒ දන්නවද මං කවදාවත් කැමති නෑ මගේ පුතා ওই විදිහට තනියම ගමනක් යනවට. වර්ෂා වර්ෂම් පොඩු වුණාද මම දැකලා. උතුමාණෙනි ඔබ වහන්සේ මේ විදිහට රජ වෙලා වර්ෂ එව්වා ඒ විදිහට සිද්ධ වුණා. වර්ෂ ආජ කුමාරයා පැමිණියා. එයා යමුනා නදියට ගියා උරුපතිට. එයත් එක්ක ඔබ යායන්න ඕන. එයාව ආරක්ෂා කරන්න ඕන. එයාගේ සතුට වෙනුවෙන් කටයුතු කරන්න. එහෙමයි උතුමාණෙනි. අවසරයි මට. ඔව් මගේ පුතා හොඳින් බලන්න කිව්වා නේද? ඇත්තටම මන් දන්නවා. කන්නේ කවදාවත් මගේ පුතා කවදාවත් සිද්ධ කරන්නේ නැහැ. එහෙමයි උතුමාණෙනි. එහෙමයි බලන්න සිටින්න. ඔන්න හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවා. මම දන්නවා. ඇත්තටම මම දන්නවා මේ මගේ පුතාගේ ආරක්ෂාවට කවුරු හරි යවුවා කියලා මට හිතා ගන්න පුළුවන්. මගේ අදොතර ගැන තමයි සතුටක් දැනෙන්නේ. හමි මේ මොකද කරනවා? නෑ මම මොකක් කරන්නේ. හමි දැන් මහසිත ඇතුලේ මම මොන හරි ලෑස්ති කරන්නම්කෝ ගිහිල්ලා මම හදේව මේ සියල්ලක්ම බලා ගන්න ඕනේ උන්න. ඔය හැම දෙයක්ම ලෑස්ති කරන්න. මම කැමති දේ දන්නවනේ. ඔව් මම දන්නවා. යාට දේවි. මම දන්නවා.